ලෝකයේ තියෙන හැම පාලමක්ම එක වගේ නේ. සමහර ඒවා හරිම වෙනස්. අමුතුයි. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ එහෙම පුදුම විදියට හදලා තියෙන පාලම් පහක් ගැන. ඒ ගැන දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්. අංක 5 කැපිලානෝ එල්ලෙන පාලම කැනඩාව. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පිහිටි මෙම පාලම ලෝකයේ ජනප්‍රියම එල්ලෙන පාලම් වලින් එකක්. මෙම පාලම මීටර් 137ක දිගකින් යුක්ත වන අතර මීටර් 70ක් පමණ ඉහළින් නිර්මාණය කර තිබෙනවා. මුලින්ම මෙම පාලම ඉදිකරලා තිබෙන්නේ 1889 වර්ෂයේදී. අද වන විට මේ පාලම වානේ කේබල් වලින් ශක්තිමත් කර ඇති අතර ඇවිදින විට සෙලවෙන ගතිය වැඩි නිසා බොහෝ දෙනා බියටද පත්වන ස්ථානයක් වෙනවා. අංක 4 බ්‍රිෆ් පාලම ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තයේ ඇල්ෆ් කඳුකරයේ පිහිටි මෙම පාලම අයිස් කඳු සහ ග්ලැසියරයක් අසල නිර්මාණය කර තිබෙනවා. මෙම පාලමේ දිග මීටර් 170ක් වන අතර උස මීටර් 100ක් පමණ වෙනවා. 2004 වර්ෂයේදී ඉදිකරන ලද මෙම පාලමට යාමට නම් දිගු කඳු නැගීමක් හෝ කේබල් කාර් භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම සුළඟ හමන විට දැඩි ලෙස මෙම පාලම සෙලවෙන නිසා ඒ හරහා යාම ඉතා ත්‍රාසජනක අත්දැකීමක්ද වෙනවා. අංක 3 අයිගුයිල්ඩු මිඩි පාලම ප්‍රංශය. ප්‍රංශයේ ඇල්ෆ් කඳුවැටියේ මොන්ටිබ්ලෑන්ඩ් කඳුපන්තිය ආසන්නයේ පිහිටි මෙම පාලම මුහුදු මට්ටමේ සිට මීටර් 3800කට ආසන්න උසකින් නිර්මාණය කර තිබෙනවා. දෙපස ගැඹුරු ප්‍රපාත දක්නට ලැබෙන අතර ශීත කාලයේදී අයිස් සහ තද සුළං නිසා මෙහි ගමන් කිරීමද තවත් අභියෝගයක් වෙනවා. අංක 2 රොයල් ගෝජ් පාලම ඇමරිකා එක්සත් ජනපදය. කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි මෙම පාලම ලෝකයේ ඉතා උස පදික පාලම් අතරින් එකක් වෙනවා. මෙම පාලමේ උස මීටර් 291ක් වන අතර දිග මීටර් 384ක්ද වෙනවා. 1929දී මෙම පාලම ඉදිකර තිබෙන අතර පහලින් ආකන්සාස් ගඟ ගලා බසිනවා. ඒ වගේම අද මෙය ජනප්‍රිය සංචාරක ස්ථානයක්ද වෙනවා. අංක 1 හුසේනී එල්ලෙන පාලම පාකිස්තානය. පාකිස්තානයේ හුන්සා නිම්නයේ පිහිටා ඇති මෙම පාලම එල්ලෙන පාලමක්. මෙහි ලෑලි අතර විශාල හිඩැස් තිබෙන අතර සමහර ලෑලි ඉතා පරණ තත්ත්වයේ පවතිනවා. සුළං හමන විට පාලම දැඩි ලෙස සෙලවීමකට ලක්වන අතර පහලින් ගලා බසින ගඟ නිසා එය තවත් වැඩි වෙනවා. කොහොම වුණත් එහි ජීවත් වන ප්‍රදේශවාසීන් මෙම පාලම දෛනික ගමනාගමන කටයුතු සඳහා යොදා ගන්නා වැදගත් මාර්ගයක්ද වෙනවා. මේ පාලම් සියල්ලම ආරක්ෂිත පරීක්ෂණ වලින් පසු මහජන භාවිතයට විවෘත කර තිබුණත් ඒවායේ උස සෙලවීම සහ පිහිටීම නිසා බොහෝ දෙනෙක් බියට පත් වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කතා කරේ ලෝකයේ භයානකම පාලම් 5ක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.